මේ තියෙන්නේ මැල්ල කොළ. ඉංග්‍රීසියෙන් අලැක්ස් කියලා කියනවා. ටැමිල් වලින් මෙල්ල කියලා කියනවා. ඉතින් මැල්ල කොළ කියන්නේ මුත්‍රා රෝගවලට කියාපු බෙහෙතක්. මුත්‍රා රෝගවලට ගොඩාක් ගුණ කොළ වර්ගයක් තමයි මැල්ල කොළ කියන්නේ. ඉතින් ගොඩක් අය අහනවනේ මේක හදන්නේ කොහොමද කියලා. මම දැක්ක ගොඩක් ගෲප්ස් වල එහෙම අහලා තියෙනවා. ඉතින් මේක හදන්නේ මේකේ දළු එහෙමනම් ලියලා හීනියට ලියලා පොල් සම්බෝල හදලා පොඩක් ඒකට එකතු කරන්න පුළුවන්. පොල් සම්බෝල එක්ක කවලම් කරලා කන්නත් පුළුවන්. අද මම මේ හදන්නේ මැල්ල කොළ කොහොමද අපි බැදගෙන කන්නේ කියලා බලන්න. ඉතින් මේක බදිනවා කියලා මේක බෑටර් කරලා පාන් පිටි තවරලා එහෙම බදින කොළ වර්ගයක් නෙවෙයි. මේක බදින්නේ මෙන්න මෙහෙම. ඉතින් තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ගොඩාක් දාන්න නැහැ. ගැඹුරු තෙලේ බදින්නත් පුළුවන්. හැබැයි එහෙම ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය නැහැ. මට හස්බන්ඩ්ගේ අම්මා තමයි මේ ක්‍රමය කියලා දුන්නේ. මං ඉතින් මැල්ල කොළ දැකලා තිබ්බෙත් නැහැ, අහලා තිබ්බෙත් නැහැ. මෙඩිකල් ආවට පස්සේ තමයි මම මේ කොළ වර්ගය දැනගත්තේ. ඉතින් එයා බදින්නේ මෙහෙම තෙල් සාමාන්‍ය ප්‍රමාණයක් දාලා තාච්චියට කොළ ටික එකතු කරනවා. ඉතින් ඊට පස්සේ කොළ ටික හොඳට කළු පාට වෙනකන් කර වෙනකන් හොඳට එහෙට මෙහෙට කරලා කවලම් කරලා බැද ගන්න ඕනේ. ඉතින් මේක ටිකක් කළු පාට වෙනකම්ම බැද ගන්න ඕනේ. ඉතින් මමත් මාර ආස වුණා මේ කොළ වර්ගයට. මේවා බත් එක්ක ඇත්තටම මාර රහයි. කොස් මැල්ලුම් හදලා හරි කොස් උයලා හරි ඒ වගේ දෙයක් එක්ක මැල්ල කොළ බෙදලා තියෙනවා නම් ඒක මාර රහයි. තව අපිට පුළුවන් මැල්ල කොළ එකට කාරාලු බෙදලා එකතු කරන්න පුළුවන්, මිරිස් කරල් බෙදලා එකතු කරන්න පුළුවන්. ඒ වගේම පපඩම් පොඩි වැඩ කඩලා බෙදගෙන එකතු කරන්න පුළුවන්. එහෙම කරලා වෙනම කෑම මේසෙට ලස්සනට පිළිගන්නත් පුළුවන්. ඉතින් මම මේක හොඳට කර වෙනකම් මේ බැදගෙන තියෙන්නේ බලන්න. ඉතින් මේකට බැදලා මේ වගේ බැදීගෙන එනකොට ලුණු චුට්ටක් එකතු කරන්න පුළුවන්. මේක හරිම සුවඳයි. මේ වගේ බැදෙන වෙලාවට මට මේක වොයිස් කරනකොටත් මේ සුවඳ මතක් වෙනවා. හරිම ඇත්තට මාර සුවඳක් තියෙන්නේ. මෙන්න මේ ගානට වගේ බැදුනහම අපිට ගන්න පුළුවන්. මම ඒත් තව ටිකක් කළු කර ගන්නවා. මෙන්න මේ ගානට ආවහම තමයි හරිම ගාන වෙන්නේ. ඉතින් නැත්නම් අමුණක් කටේ